2026 අවුරුද්ද කියලා කියන්නේ ලංකාවේ සුරතල් සතුන්ට සුවිශේෂී අවුරුද්දක්. විශේෂයෙන්ම 2026 ජූලි 17 18 19 කියලා කියන්නේ ලංකාවේ දැනට කිසිදා ඔබ අත් නොවිඳි ඔබේ සුරතලාට අත්විඳින්නට බැරි වුණු දැවැන්තම සුරතල් සතුන් සම්බන්ධ අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය කොළඹ BMI CH පරිශ්‍රය තුළ පැවැත්වෙන අවුරුද්ද. ඉතින් සුරතල් සතුන් සම්බන්ධව කටයුතු කරන පශු වෛද්‍යවරු විදිහට අපි එහෙමත් නැත්නම් Association of Companion Animal Practitioners ශ්‍රී ලංකා ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ දැවැන්තම සුරතල් සතුන් සම්බන්ධ වෙළඳ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය සමග එකතු වෙනවා. ඉතින් ඒකැප්එස්එල් වෙන අපට මේ වැඩ කටයුතු ඉතාම සාර්ථක අයුරින් සිදු කරන්නට අපිත් සමග එකතු වෙන අපේ ප්ලැටිනම් හොස්පිටල් පාර්ට්නර් විදිහට එකතු වෙනවා බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල්. ඉතින් අද අපිත් සමග ඉන්නවා බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් හි අධ්‍යක්ෂක ඩොක්ටර් ධනංජය කරුණාරත්න. අයිබෝන් ඩොක්ටර්. අයිබෝන්. බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් කියලා කියන්නේ ලංකාවේ සුරතල් සතුන් සම්බන්ධ සත්ව රෝහල් ජාලය තුල අද්විතීය නමක්. මං නිවැරදි නම් මං හිතන්නේ බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් එකට තමයි ලංකාවේ සුරතල් සතුන් සම්බන්ධව කටයුතු කරන පශු වෛද්‍යවරු සහ පශු වෛද්‍යවරුන්ට සහාය දක්වන පිරිස සහ අනෙකුත් කාර්ය මණ්ඩලය වැඩිම පිරිසක් ඉන්න සත්ව රෝහල ලංකාවේ. ඉතින් අපි එතනින් පටන් ගත්තොත් ඩොක්ටර් ධනංජය ඇත්තටම බෙස්ට් කෙයාර්ගේ සම්පූර්ණ කාර්ය මණ්ඩලය කීයද? අපි ඩොක්නුවන් දැන්ට ඇනිමල් හොස්පිටල් එක විතරක් ගත්තොත් 80ක් විතර දැන්ට සේවය කරනවා. ඊට අමතරව අපිත් එක්ක සම්බන්ධ තව ආයතන 3ක් තියෙනවා. ඒ කියන්නේ වෙනම ව්‍යාපාර විදිහට කරගෙන යන එකක් තමයි ඒතකොට ඇනිමල් හොස්පිටල් එක. අනිත් එක පෙට් ෂොප්, බෙස්ට් කෙයාර් පෙට් ෂොප් කියන ආයතනය. ඊළඟට බෙස්ට් කෙයාර් ෆාමසිටිකල්ස් කියලා තව අපි ආයතනයක් තියෙනවා. ඊට අමතරව බෙස්ට් කෙයාර් වෙට් සෝන් කියලා නුවර තියෙනවා අපේ හොස්පිටල් එකක්. ඔය ආයතන හතරම ගත්තාම අපේ 140ක් විතර කට්ටියක් අපි දැනට වැඩ කරනවා. මං හිතන්නේ අපිත් සමග එකතු වෙන අපේ ප්‍රේක්ෂකයෝ සුරතල් සතුන්ගේ හිමිකරුවෝ සමහරක් විට දන්නේ නැතුව ඇති ලංකාව තුල සත්ව රෝහලක් තියෙනවා. ආයතනයේ සේවක පිරිස 140ක් දිවාරෑ ඔබේ සුරතලා වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන. ඉතින් අපි මේ කතාවට යන්න කලින් ඩොක්ටර් ධනංජය බෙස්ට් කෙයාර් පටන් ගත්තේ කොහොමද? බෙස්ට් කෙයාර් රෝහල පටන් ගත්තේ ඇත්තටම 2010 ඔක්තෝබර් මාසේ. පටන් ගත්තේ ගොඩක් පොඩියට. මේ නාවල ප්‍රදේශයේ ඔය විවෘත විශ්වවිද්‍යාලය අපට ඕපන් යුනිවර්සිටි එක ගාව තියෙන පොඩි අතරමැදි කඩ කාමරයක් වගේ ඒක තමයි පටන් ගත්තේ. එතෙන්දී හිටියේ අපිත් එක්ක වෛද්‍යවරුන් දෙදෙනෙක්. මමත් සහ තව අනිත් අධ්‍යක්ෂක ડોක්ටර් තුෂාර අමතරව තව වෛද්‍යවරු දෙන්නෙක් හිටියා. අපේ වාහනයක් තිබ්බ අපි මොබයිල් මේ ජංගම පශු වෛද්‍ය සේවයකුත් පටන් ගත්තා ඒකම. ඒතකොට ඒකට ලියුදුරු මහත්තයෙක් හිටියා. සහ අපේ කළමනාකාරී පුද්ගලයෙකුත් හිටියා. ඒකට ඔය කට්ටියකින් තමයි ඔක පටන් ගත්තේ. ඒ කියන්නේ ආසන වශයෙන් 5-6 දෙනෙක්. 5-6 දෙනෙක්. ඊට පස්සේ ඉතින් කාලයත් එක්ක ඕක එන්නම වර්ධනය වුණා. ඒකේ විශේෂම දේ තමයි අපිත් එක්ක එකතු වුණා මේ සත්ත්ව සුබසාධන සම්බන්ධයෙන් වැඩ කරන ආයතන කීපයක්. ඒගොල්ලන්ත් එක්ක තමයි අපි ඒගොල්ලන්ගේ ප්‍රධානම සර්විස් එක සේවය සපයන බවට පත් වුණාත් එක්කම අපිත් එන්නෙම ලොකු වුණා. ඉතින් එතකොට තව ඒ කියන්නේ කට්ටිය එකතු වුණා. එක කාලයකදී අපිට ඔය තැන මදි වෙනවා. එතකොට අපි තව තැනකට යනවා. එතකොට අපි මේ නාවල පාරේ ඉඳලා තැන් දෙකකට විතර මාරු වෙනවා අපේ මේ ඉඩ ප්‍රමාණය තිබ්බ මදි පාඩුත් එක්ක. ඊට පස්සේ අපි අවුරුදු 7කට විතර ඉස්සෙල්ලා අපි එනවා පාගොඩ පාරේ දැන් අපි පිහිටලා තියෙන තැන. හරි. ඉතින් ඒ විදිහට මීට අවුරුදු 15කට 16කට විතර කලින් පටන් ගත්ත බෙස්ට් කෙයාර් එක 2010 ඉඳලා 2026 වෙනකන් ආපු ගමන් මාර්ගයේ ඩොක්ටර් ධනංජය බොහොම ලස්සනට විස්තර කළා. ඉතින් මම ඇත්තටම මේ 2010 ඩොක්ටර් ධනංජය බෙස්ට් කෙයාර් පටන් ගන්නකොට මම පශු වෛද්‍ය ශිෂ්‍යයෙක් විදියට ශාස්ත්‍රයට යොමු වෙන ගමන්. ඉතින් අපිට මතකයි අපි ෆැකල්ටි ඉන්න කාලේ බෙස්ට් කෙයාර් එක වගේ හොස්පිටල් එකක වැඩ කරන්න. බෙස්ට් කෙයාර් එක වගේ හොස්පිටල් එකක් දාන්න කියන්නේ අපේ හීනයක් එක තැනකදී. ඉතින් මම ඇත්තටම ඩොක්ටර් ධනංජයත් එක්ක කතා කරන්න කැමතියි. පශු වෛද්‍ය ශිෂ්‍යයන්ගේ හිත්වල හීනයක් නිර්මාණය කරන්නට බෙස්ට් කෙයාර් එකේ තිබිච්ච සුවිශේෂීතා මොනවද? එහෙමයි. ඒ කාලෙත් තව සතරෝහල් කීපයක් තිබ්බා කොළඹ ආවට.
ඒකම අපිට පුළුවන් වුණා ඒක වෙන මානයකට අපේ හොස්පිල්ල ගෙනියන්. එතකොට ඒකත් එක්ක ඒක ආකර්ශණය අත්‍යය තමයි මංහිතන ඩොක්ටර් විස්තර කරන්න. එතකොට සහ මේ අපි පටන්ගත්තේ බොහොම පොඩියට වීමත් අපේ දියුණුවත් ඔය කාරණයට බලපෑව. එකන අපි ඉතා පොඩි කාලයකින් සෑහෙන ලොකු නමක් හදා. එකන අපි ඒක දැක විදිගත්තොත් එහෙම පශුවෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට මේ අපි දන්න කාලෙන් පටන්ගත පොඩි සත්ව රෝහලක් හරි සායනයක් හරි ශේත්‍රයේ සහ ගෙන ඉන්ඩස්ට්‍රීගේ දැවන්තෙක් බොඩ වර්ධනය වෙන අපි බලාගෙනන්න කාලය තුළ සිද්ධ වෙනවා. ඒක නිසා ඒක තමයි ඒක තමයි ලොකුම මේ ආකර්ශණය දේ වුණේ. එතකොට ඒකම අපි උත්සාහ කරා අපේ ශ්‍රේෂ්ත්‍රයේ තියෙන පොඩි අංච අපි නිචර්ස් කියල කියනවන. එතුට ඒක ඕනම් ව්‍යාපාරයක බලන දෙයක්. ඒක ඒ හැමදේටම අපි උත්තරයක් හොයන්න හැම්වෙලයකම උත්සාහයක් දරව. ඒකට අනි පැත්තෙන් අපිට ආපු හයිය තම මඟයි කියනවල සත්ව සුපසාධන පිළිබඳ වැඩ කරපු ආයතන සහ ඒගොල්ලන්ටත් නොයකුත් අවශ්‍යතාවයන් තිබ්බ ඒ කාල. අපි උදාහරණයක් විදිහට කිව්වොත් හරි අයිතිකාරයක් නැති බල්ලෙක්කින්නවා අසනීප වෙලා ඉන්නේ. දැන් මේ සතාව රෝහලට ගෙනාවත්න බෙහෙත් කරන්න. එතකොට එහෙම නැතුව සතා විදගෙන ඉන්නෙත් නෑ. තොට අන්න ඒ වගේ තැන්වලට අපි උත්තර දෙන්න උත්සාහ කරා. මේ සතාව අපි අල්ලගෙන ඉවර වෙලා රෝහලට ගෙනල්ලා අදාලා අවශ්‍ය ප්‍රතිකාර කරලි වෙලා නැවත නිදහස් කරන දක්වා යන ගමන සම්පූර්ණයෙන්ම අපිට පුළුවන් වුණා සම්පූර්ණ කරන්න. එතකොට අර ඒ වගේ අපි ඒ කාලෙට ඔබින විදිහට අවශ්‍යතාවයන් වලට අපි සේවාවන් සපයන්න හැකි තරම් උත්සාහය කරා. එකන ඉන්ඩස්ශ්‍රියක ඉදිරියට යන්න ප්‍රගමණයට තිබිච්ච බාධාවල් ඉවත් කරන්න සහ ඒවට විසඳුම් හොයන්න සහ ඒ විසඳුම් වල පූර්වගාමියෙක් වෙන්න බෙස්කයායක උත්සාහ කරා කියලා කිව්වොත් මංහිතන මන් නිවැරදි. හරි ඩොක්ටර් ධනංජය, අපි කතා කරමු බෙස්කයා සත්ව රෝහලේ තියෙන පහසුකම් මොනවද කියලා කෙටියෙන් 1 2 3 4 කියලා අපි අංක කරොත් 1 OPD සේවාවන් තියෙනවා, බාහිර රෝගී අංශ තියෙනවා, ඊට පස්සේ අපි සතුන්ට බෙහෙත් නවත්තගෙන බෙහෙත් කරනවා. ඒ කියන්නේ හොස්පිටලයිසේෂන් තියෙනවා. ඒ කියන්නේ අපිට ඕනම සතෙක්ව අවශ්‍යතාවය අනුව නවත්තලා ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ රෝහලේමද නවත්තන්නේ? රෝහලේ අපි අවස්ථා දෙකකට ඒක කරනවා. රෝහලේ මේ කියන්නේ දැඩි විදිහට අපිට සතාව බලාගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉන්ටෙන්සිව් විදිහට අපි රෝහලේ නවත්ත ගන්න ICU එකක් විදිහට ඕන එහෙම බලන්න පුළුවන්. රෝගය යම්කිසි තත්ත්වයකට ආවට පස්සේ කියන්නේ රෝගය මිදුණාට පස්සේ අපි පොල්ගස්සෝවිට අපේ වෙනම සතුන් නවත්තා ගන්න ස්ථානයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් බල්ලෝ 150ක් විතරත් පූසෝ 60ක් 70ක් වගේ නවත්ත ගන්න පුළුවන්. එතකොට ඒ අවස්ථා දෙකකදී අපි ඒක නවත්තා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. එතකොට OPD තියෙනවා, හොස්පිටලයිසේෂන් තියෙනවා. එතකොට අපි සැත්කම් සර්ජරි පහසුකම් තියෙනවා. ඊට අමතරව ලැබ් එකක් තියෙනවා. ඒ ලැබ් එකේ විශේෂත්වය තියෙන්නේ අපි අපේ අවශ්‍යතාවයන් වලට වලට අමතරව අපි අනිකුත් හොස්පිටල් හරි ක්ලිනික්ස් වලින් අපි සාම්පල් එකතු කරගෙන ඇවිල්ලා ඒවට කියන්නේ ඒ සේවාවත් සපයනවා. ඒ කියන්නේ රෙෆරල් ලැබ් එකක් විදිහටද නැත්නම් ඔයගොල්ලෝ සාම්පල් කලෙක්ට් කරන සේවාවක්? සාම්පල් කලෙක්ට් කරනවා. අපි ওই සාමාන්‍ය අනිත් අපි කතාව ලංකාවේ තියෙන වෙනත් පෞද්ගලික රෝහල් කරන සේවාවම අපිත් කරනවා. ඒ කියන්නේ මොඩල් එක අපි වෙටනරි ඉන්ඩස්ට්‍රි එකට ගෙනල්ලා තියෙනවා. ඒකත් අපි තමයි පළවෙනි වතාවට මුලින්ම හඳුන්වලා දුන්නේ. දැනට අපි ඒ වගේ ක්ලිනික්ස් 80ක් 100ක් සේවා සපයනවා. එතකොට ඒ කියන්නේ බස්නාහිර බලන්න. එතකොට මම නිකම් ඒක මේ විදිහට අරකථනය කරොත් එහෙම කියන්නේ ඒ පහසුකම ලබාගෙන නැති රෝහලකට ඒ පහසුකම ලබා ගන්න පුළුවන් අවුට්සෝස් කරනවා වගේ දෙයක් කරලා තියෙනවා. ඒක ඇතුලේ ඒ රෝහල් වල තත්ත්වය සහ රෝග නිශ්චය කිරීමේ හැකියාවන් ටික වර්ධනය කරගන්නත් බෙස්කියාගේ එකකදී සහයෝගය දීලා තියෙනවා. එතකොට හරි OPD හරි හොස්පිටලයිසේෂන් හරි ලැබ් සර්විසස් හරි ඊට පස්සේ අපි ගෙවල් වලට ගිහිලා බෙහෙත් කරන මොබයිල් සර්විස් එකක් තියෙනවා. ඊට අමතරව අපි පෙට්ෂොප් කියන බෙස්කයා පෙට්ෂොප් කියන ආයතනයෙන් අපි ග්‍රූමින් කියන අංශය සහ බලු සතුන් මනාවලා
මවිල් කපලා කපලා ඒ දේවල් පිරිසුදු කිරීම එක ඒකත් අපි පෙට් ෂොප් එකත් එක්කම යන එක. ඒක පෙට් ෂොප් එකත් එක්ක තමයි. මොකද පෙට් ෂොප් එකක් කියලා අදහස් කරන්නේ සතු විකුණනවද නැත්නම් අපි සතුන් කොයි වෙලාවකත් අපි විකුණන්නේ අලෙවි කිරීමක් කරන්නේ. හැබැයි සුරතල් සතුන්ට අවශ්‍ය කරන ආහාර, එතකොට බෙහෙත් ද්‍රව්‍ය, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ෂැම්පූ වගේ දේවල් වෙන්න පුළුවන්, විටමින් ಜಾති, ඊට අමතරව ඒගොල්ලන්ගේ සෙල්ලම් බඩු, ඔය කියන සෑහෙන ලොකු පරාසයක තියෙන බඩු බාහිරදී ගොඩක් අපි විකුණන ඇත්තටම එක ෂොප් එකක් නෙමෙයි. දැන්ට 10ක් තියෙනවා. රෝහලට අමතරව රෝහලින් පරිබාහිරව දිවයින පුරා තියෙන ජාලයක් තියෙනවා. ඇත්තටම නුගේගොඩ හොස්පිටල් එකත් එක්කම තමයි නුගේගොඩ ෂොප් එක තියෙන්නේ. හැබැයි අනිත් දේවල් එහෙම නැහැ. ඒක ෂොප් එකට සම්බන්ධ නැහැ. මේ ඇනිමල් හොස්පිටල් එකට සම්බන්ධ නැහැ. වෙනත් ස්ථානවල තමයි ඒක ස්ථානගත වෙලා. එතකොට දැන් මේක බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය වුණොත් මේක තියෙන්නේ බෙස්කියා කියන නමින්මද නැත්නම් ඔව් බෙස්කියා පෙට් ෂොප් කියන නමින් බෙස්කියා පෙට් ෂොප් නමින් තමයි ඒක පවත්වන්නේ. තව එතකොට ඒකෙත් මං හිතන්නේ මේ අපිට ඉස්සෙල්ලා පෙට් ෂොප් තිබ්බා එකක් දෙකක් වගේ තමයි තිබ්බේ. මට මතකයි මුල ඕක පටන් ගත්තී මේ ඇත්තටම අපි මේ බඩු හොයාගන්නත් අමාරුයි. අපි හදපු අවකාශයට සරිලන විදිහට අපිට හිටියේ නෑ සප්ලයර්ස්. ඒකට ඒකට සෑහෙන කාලයක් මම හිතන මාස 6ක් විතර මේ අපි ගත කරා අපි හදපු පරිශ්‍රය පුරවගන්න. අද ඔයගොල්ලන් දන්නවා නේද අද ඒ බිස්නස් එක ඇවිල්ලා තියෙන තැන අපිට සෑහෙන ලොකු කම්පියුටර් සොට් එකක් ඉන්නවා. ආයි කියන්න ඕනේ අපි එතනදිත් සෑහෙන මම හිතන්නේ අපේ නොවුනට ඒක පළවෙනි ෂොප් එක. හැබැයි මේ ඔය පෙට් ෂොප් කියන ඉන්ඩස්ට්‍රිය මෙතනට ගේන්න අපි සෑහෙන ලොකු දායකත්වයක් දරුවා. ඒ කියන්නේ මේ ජාලයක් පටන් ගන්න ඕනි. ඒක සමහරක් විට මීට වඩා අපිටත් මතක අපි පොඩි කාලෙත් බඩුගත පෙට් ෂොප් තිබ්බා. හැබැයි දෙකක් විතරයි තිබුණේ ජාලයක්. ඒක නැත්තම් හොස්පිටල් එකක් හරි එකක් හරි එක්ක සම්බන්ධකමක් තිබ්බේ. නමුත් මෙහෙම ඒ කියන්නේ ඒකටම ඩෙඩිකේටඩ් වෙච්ච බල්ලන්ටත් සුපර් මාකට් එකක් හැදුවා වගේ. ඔව් අනිවාර්යයෙන්. හරි. එතකොට අපි OPD තියෙනවා කිව්වා, හොස්පිටලයිසේෂන් තියෙනවා, සර්ජරි තියෙනවා කිව්වා, පෙට් ෂොප් තියෙනවා කිව්වා, ලැබ් සර්විසස් තියෙනවා. තව මොනවද? ඊට පස්සේ ස්කෑනින් තියෙනවා. ඊට පස්සේ එක්ස්රේ පහසුකම් තියෙනවා. ඒවත් අපි මේ අපේ හොස්පිටල් එකට විතරක් නෙමෙයි අපි සේවාවන් සපයන්නේ. රෙෆරල් එකක් විදිහට අපි වෙන හොස්පිටල් එකකින් ලියලා කියන ඕනම දෙයක් අපි මේ පැත්තේ කියන්නේ ඔය ඉමේජින් කියන පැත්තේ එක්ස්රේ හරි ස්කෑනින් හරි ඒ දේවල් අනිත් හොස්පිටල් වලට අපි සේවා සපයනවා. එතකොට අපි කිව්වා හොස්පිටලයිසේෂන් තියෙනවා කියලා. ඊට අමතරව අපි මේ ෆිසියෝതെරපි පැත්තෙනුත් අපි වැඩ කරනවා. එතකොට ඔය ගොඩක්ම මේ අපි ඒකත් ඔය කියන අයිතිකාරයෙක් නැති හරි එහෙම නැත්නම් ඔය ඔයගොල්ලෝ දන්නවා මේ වාහන වලට හැප්පිලා සෑහෙන මාර්ග අනතුරට ලක් වෙන සෑහෙන සතුන් පිරිසක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ව අපි සර්ජරි කරලා හරි මොනවා හරි කළත් එක තැනකට ඔසවාත යන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ෆිසියෝതെරපි නැතුව ඒගොල්ලන්ට මේ සුව කරන්න බෑ. එතකොට ඒකෙදිත් අපි දැන් මං හිතන්නේ අවුරුදු 5ක් 6ක් විතර වෙනවා මේ ඒ අංශෙත් වැඩ කරන. අපිට සෑහෙන හොඳ මේ රිසල්ට්ස් උත් තියෙනවා. හැමදේමත් අපිට කරන්න බෑ ඒ මාර්ගෙන් උනත්. ඉතින් හැබැයි අපි සෑහෙන ගමනක් ඒකිනුත් ඇවිල්ලා තියෙනවා. ඔඩොක්ටර් තමයි මට දැනගන්න. දැන් අපි ගත්තොත් ෆිසියෝതെරපි ගැන කතා කරනවා. ස්කෑනින් ගැන කතා කරනවා. දැන් ඔය දේවල් කියන ඒවා අපිට උපකරණයක් ගත්තට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. උපකරණයත් එක්ක බද්ධ වෙච්ච වෘත්තීය දැනුමක් සහ පළපුරුද්දක් තියෙනවා. ඒ දැනුම පළපුරුද්ද ආයතනයේ සේවකයන්මද නැත්නම් කොහොමද ඔයගොල්ලෝ ඒක මේන්ටේන් කරන්නේ? ඔව් දැන් අපි ගත්තොත් එහෙම ස්කෑනින් ගත්තොත් එහෙම අපිත් එක්කම වැඩ කරන්නේ නැති වුණාට අපිත් එක්ක දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කරපු පිටින් එන දොස්තර කෙනෙක් තමයි ඒක වෛද්‍යවරයෙක් තමයි විසිටිං කන්සල්ටන්ට් කෙනෙක් තමයි ඒක. ඒ පහසුකම හැමදාම ගන්න පුළුවන්ද? නෑ ඒක අපි දැනට තියෙන්නේ ඇත්තටම සුමානයකට දවස් 2ක් තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ස්කෑනින් ගත්තොත් අපි ප්‍රෙග්නන්සි ඩයග්නොසිස් එකක් ගත්තොත් හරි අපි ඇබ්ඩොමිනල් ස්කෑනින් එකක් වගේ එකක් කරන්න අපිට ඇතුලේ ඉන්න කට්ටියකින්ම කරා ගන්න පුළුවන්. ඒක වෛද්‍යවරුන්ගේ මම ඒකක් හරි පැහැදිලිව කිව්වොත් ඒ කියන්නේ බෙස්කියා රෝහල තුල සාමාන්‍ය ස්කෑනින් පහසුකම් වලට ප්‍රවීණත්වයේ දක්වා වෛද්‍යවරු ඉන්නවා. හැබැයි ඔබේ සුරතලාට විශේෂිත වූ ස්කෑනින් පරීක්ෂණයක් විශේෂඥයෙක් හරහා කරගන්න අවශ්‍ය නම්
ඒ පහසුකමත් බෙස්කයාක සලසනවා. කියන්නේ ඒ අපිත් වෙනුවෙන්ම එක කතා කරලා වෙලා අපොයින්ට්මන්ට් appointment එකක් අරගෙන ඒ සඳහා යොමු වෙන්න පුළුවන්. අපි ඇත්තනම මේ මං හිතන්නේ අපි දවස් දෙකක් මං කිව්ව සුමානට ඒක සෑහෙන ලොකු පිරිසක් ඒ දවස් දෙකට එනවා. ඒකින්ද මේ දැන් ප්‍රචලිත සේවාවක් ඒක. ඔව්. දැන්ටත් ඒක ප්‍රචලිත සේවාවක්. හරි. එතකොට මට දැනගන්න ඕනේ දැන් ડોක්ටර් ධනංජය මුලින්ම කියපු කාරණාවක් තමයි බෙස්කියා එක ගොඩ නැගිනකොට සමහරක් පහසුකම් සපයන්න හේතු වුණා කියලා සත්ත්ව සුබ සාධනය. මමගෙත් මතකයක් තියෙනවා සහ මට අවබෝධයකුත් තියෙනවා. නමුත් මගේ අවබෝධය තව ටිකක් වැඩි කරගන්නයි අවබෝධයක් නැති අපේ ප්‍රේක්ෂකයන්ට දැනගන්නයි කියන්නකො බෙස්කියා එක ඇනිමල් වෙල්ෆෙයාර් පැත්තේ දක්වන කාර්යභාරය කෙටියෙන්. ඒක ඇත්තටම උනේ මේ අපි මම පෞද්ගලිකවත් මගේ අනිත් බිස්නස් පාර්ට්නර්ත් පෞද්ගලිකවත් අපි වැඩ කරේ සත්ත්ව සුබසාධනය පැත්තේ. එතකොට ඒ තිබ්බ කන්ටැක්ට්ස් එක්ක නේ අපි බෙස්කියා ඇනිමල් හොස්පිටල් එක පටන් ගන්න. එතකොට ඒ කාලේ තිබ්බ ලොකු අවශ්‍යතාවයක් තමයි මේ පාරේ හරි නැත්තම් අයිතිකාරයෙක් නැති හරි අඩු ආදායම් ලාභීන්ගේ සතෙකුට කොහොමද බෙහෙත් කරන්නේ විශේෂයෙන්ම නවත්තගෙන බෙහෙත් කිරීමට තියෙන අවශ්‍යතාවයත් එක්ක. ඒ කියන්නේ මුදල් නැති වුණත් ඒ සතාට දෙන්න ඕන උපරිම සේවාව දෙන්නේ කොහොමද කියන්නේ. ඔව්. එතකොට ඒ සඳහා තිබ්බා සත්ත්ව සුබසාධන ආයතන ගොඩක්. එතකොට මට මතක් කරන්න එම්බාක ආයතනය. ඒ කියන්නේ ඒගොල්ලන් තමයි අපිත් එක්ක මුලින්ම වැඩ කරේ. අද වෙනකොටත් ඒගොල්ලන් මට 10කටත් වැඩි අපිත් එක්ක වැඩ කරනවා. අපි තමයි අපි මූලික වශයෙන්ම ඒගොල්ලන් සේවායන් සපයනවා. ඒ කියන්නේ එම්බාක් එක සත්ත්ව සුබසාධනයේ ලංකාවේ අද්විතීය නමක් දිනා ගනිද්දී ඒක තුල ස්ථිරයෙන් පිටුපස පශු වෛද්‍යකාරයෙන් බෙස්කියා කරා කිව්වොත් හරි. ඔව්. ඒක එහෙම තමයි. එතකොට ඒ මේකත් එක්ක අපිට තව ආයතන ගොඩකුත් එකතු වුණා. ඒ විශ්වාසෙත් එක්ක. ඒ විශ්වාසයත් එක්ක. එතකොට අපි ඒකේ සෑහෙන දුර ගමනක් ඇවිල්ලා තියෙනවාද සහ සෑහෙන ලොකු සේවාවන් ගොඩක් සපයලා තියෙනවා. මං හිතන්නේ ඔක්කොටම වැඩිය සෑහෙන විශාල සතුන් ප්‍රමාණයක් අපි සුව කරලා තියෙනවා. නැවත ඔවුන්ගේ ගෙවල් වලට හරි එහෙම නැත්නම් ඉන්න ස්ථානයට හරි අපි නිදහස් කරන්න අර ආයතනවල උදව්වෙන් අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඔය හැමදේත් එක්කම එකතු වෙන තව ගොඩක් දේවල් තියෙනවා. මොකද මේ සේවාව සපයන්න අපිට උපකරණ අවශ්‍යයි, දැනුම අවශ්‍යයි. ඒ කියන්නේ ඒ දේවල් හම්බ වෙන්නේ අර ඒ දේවල් අපිට එකතු කරගන්නත් පුළුවන් වෙන්නේ අර වගේ සුබසාධන ආයතනත් එක්ක වැඩ කරපු හින්දා. එහෙම නැත්නම් මං හිතන්නේ අපේ ලොකු කෑල්ලක් අපිට අහිමි වෙනවා. ඒක සමහරක් විට ඒ සුබසාධන කටයුතු වල යෙදෙන පිරිසගේ තියෙන අවශ්‍යතාවය තෘප්ත කිරීමට යාමම ආයතනයේ දියුණුවක් සහ අර කැපැසිටි බිල්ඩින් එකක් වෙනවා කියලා මම හිතන්නේ. ඒ වගේ දෙයක්. හරි. එතකොට අපි තව මානයකට ආවොත් මම දන්න තරමින් බෙස්කියා එක ලංකාවේ ජල භීතිකා මර්ධනය සහ සුනක වන්ද්‍යාකරණයේ විශාල පංගුවක් කරනවා. අපි පොඩ්ඩක් ඒ ගැන කියමු. ඔව් අර මම අර ඉස්සලත් මතක් කරේ විදිහට ඇත්තටම මේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය උනේ සුනාමිය. ඒතර ඒ සුනාමියට පස්සේ අවතන් වෙච්ච සුනක විශේෂයෙන්ම සුනකයන් සහ සතුන්ට උදව් කරන්න වෙන රටවල් වලින් ගොඩක් ඒ කියන්නේ පශු වෛද්‍යවරු මෙහි ඇවිල්ලා වැඩ කරා. ඒ කියන්නේ ඒක අලුත් කෑල්ලක් මම හිතන්නේ. මම හිතන්නේ මේක අහන් ඉන්නට අපි සුනාමි 2004 දෙසැම්බර් 26 වෙනිදා සුනාමියෙන් ආපදාවට ලක් වෙච්ච මුහුදු තීරයට උපකාර කරන්න මිනිස්සු පෙළඹුණා. හැබැයි අපි තෝරගෙන තියෙන දැන් ડોක්ටර් ධනංජය තෝරගෙන තියෙන වෙනම කෑල්ලක්. අපි ඒකත් එක්ක කතා කරමු. ඔව් ඒ කාලේ සුනාමියත් එක්ක වෙන්නේ ඒ කියන්නේ මිනිසුන් නවතන් වුණා වගේම මිනිසුන් මිය ගියා වගේම සතුන් විශාල ප්‍රමාණයකුත් මිය ගියා. ඒකම ඒගොල්ලන්ගේ වාසස්ථාන සහ ඒගොල්ලන්ට තිබ්බ ආහාර ඒ කියන්නේ බල්ලෝ නම් අනිවාර්යයෙන් මිනිසුත් එක්කනේ යැපෙන්න වෙන්නේ. ඒතකොට ඒ තිබ්බ පහසුකම්ත් ඒගොල්ලන් නැති වුණා. ඒතකොට ඒකත් එක්ක ලෝකයේ තියෙන කියන්නේ ලෝකයේ තියෙන ප්‍රමුඛම පෙළේ සත්ත්ව සුබසාධන ආයතන විශාල ප්‍රමාණයක් ලංකාවට එනවා. ඒ ලංකාවට එන්නේ පශු වෛද්‍යවරුනුත් එක්ක. සමහරක් ඒවා පශු වෛද්‍යවරුන් ඇවිල්ලා මෙහි කට්ටිය අපිව ට්‍රේන් කරා හිටා. ඒ කියන්නේ එහෙම කළා තමයි අපි මේ ඉස්සර වැඩ කරේ. එතකොට එහෙම ඇවිල්ලා මටත් අවස්ථාව හම්බුණා අරුගම්බේ ප්‍රදේශයේ මුලින්ම වැඩ කරන්න. එතකොට ඒ පටන් ගත්ත ව්‍යාපෘතිය දිගටම ගිහිල්ලා එක කාලෙකදී ඒක දෙනවා ඒ කියන්නේ විදේශීය ජාතිකයන් විසින් අපිට කියන්නේ මුදල් දායකත්වය දුන්නා. මූල්‍ය ප්‍රතිපාදන දෙන ගමන් අනිත් පැත්තෙන් අපේ සර්විස් එක ලබා ගත්තා. එක වෙලාවකදී ඒගොල්ලන් තීරණය කරනවා මේක සම්පූර්ණයෙන්ම
මේ ලාංකීය ව්‍යවසායකත්වයකට බාර දෙන්න. තොට ඒ විදිහට තමයි අපි ඇත්තටම මේ සුනාමි ඇනිමල් පීපල් ලයන්ස් කියලා ආයතනයක් බිහිවෙනවා. ඒ ආයතනය අපි වැඩ කරනවා. එතකොට ඒක දිගුවක් විදිහට තමයි අපි ඔය ජලබීතිකා මර්ධනයටත් සුනක වන්දය කරන්නයටත් යොමු වෙනවා. එතකොට අපි ඇත්තටම ලංකාවේ තිබ්බ ප්‍රමුඛම පෙළේ මේ අංශයෙන් වැඩ කරන ආයතනයක් බවට පත්වෙනවා. ඊට පස්සේ ඒක කාලයක් එක්ක සුනාමියත් එක්ක ගොඩනැගිච්ච එකක් හින්දා ඒකත් එක්කම විය කියලා ගිහිල්ලා පස්සේ කාලෙක අපි බේස්ක ඇනිමල් හොස්පිටල් එක හැදුනට පස්සේ අපි තමයි ඒක සර්විස් ප්‍රොවයිඩර් විදියට වැඩ කරන්නේ. එතකොට අදටත් අර එදා ඉඳන් අපි පවත්වාගෙන ආපු සහ ඒ දැනුම විශේෂම අපි උදාහරණයක් විදිහට ගත්තොත් ආයි බල්ලන් අල්ලන්නේ කොහොමද? එතකොට ඒක ඇත්තටම මම නිකම් පොඩි කතාවක් කියන්නම්. අපි දැනට පාවිච්චි කරන නෙට් එක මුලින්ම හොයාගත්තේ හැදුවේ හරි බාලිවල. ඉන්දුනීසියාවේ බාලිවල. ඒ බාලිවල ඉඳලා සුනාමියෙන් පස්සේ ලංකාවට එනවා. ඒ ලංකාවට ඇවිල්ලා අපි ගිහිල්ලා ආයි ට්‍රේන් කරනවා ඉන්දියාවේ වෙස්ලා වගේක් සහ ටීම් එකක්. ඊට පස්සේ ඉන්දියාවෙන් ඒක අප්‍රිකාවේ පැත්තට යනවා. ඔය විදිහට කියන්නේ ආසියාවේ සහ අප්‍රිකාවට මේ නෙට් එක යනවා බාලි වලින් පටන් ගන්නවා. ඒකට ආයි නැවත ලංකාවෙන් තමයි මේක ව්‍යාප්ත වෙලා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවෙන් අනිත් රටවල් වලටත් යනවා. ඒකෙත් පොඩි කතාවක් තියෙනවා. එහෙම ගත්තා. ඒ කියන්නේ අපි අවසාන වශයෙන් අපිට කියන්න පුරණයක්. සමහර ලංකාව විතරක් නෙමෙයි අන්තර්ජාතිකව ලෝක ජලබීතිකා මර්ධනයේදී පවා බෙස්කියායකට පංගුවක් තියෙනවා. ඒක දැනට කැලලක් තියෙනවා. ඒ කියන්නේ එහෙම අපි වැඩ කරපු කට්ටියක් ඉන්නවා. ඒකේ ලොකුම දේ තියෙන්නේ දැන් අපිත් එක්ක රැඳිලා තියෙනවා. ඒ දැනුම සහ ඒ අපි ගොඩනගා ගත්ත දේ අපි තාම රැකගෙන ඒ අදාළ වැඩ කටයුතු තාම කරගෙන. හරි. දැන් බෙස්කියායකත් එක්ක කතා කරන බෙස්කියායකේ තියෙන මේ වපසරිය මෙහෙම තියෙනකොට දිනපතා අප්ඩේට් වෙන පශු වෛද්‍ය විද්‍යාවත් එක්ක කොහොමද බෙස්කියායක දැනුම උකහා ගන්න යාවත් කාලීන කරගන්න කරන කටයුතු? ඔව් ඒක ඇත්තටම දැන් මම හිතනොත් ඒක පෙසෙල් එක වගේ ආයතන, ඒතර SLV එක වගේ ආයතන ඒගොල්ලන් කරන ඔය CPD programs සහ අපිට හම්බෙන අන්තර්ජාතිකව හම්බෙන අවස්ථාවන් මම හිතන්නේ මේ මෑත කාලීනව ඉතාමත්ම ඉහළ තත්ත්වයක තිබෙනවා. එතකොට ඒවත් එක්ක අපි සහභාගී වෙලා උන් එක්ක වැඩ කරලා ඒ ගන්න දැනුම අපි සෑහෙන දුරකට අද පාවිච්චි වෙනවා. ඒකම ඒ කියන්නේ අපි නොදකින ලෝකයක් මේ හරහා අපිට ඇරලා තියෙනවා. ඒක කොහොමත් ඉතින් අපි තාක්ෂණයේ දිනුවත් එක්ක ඇවිල්ලා තියෙනවා. හැබැයි දැන් ඒක ඉතා විධිමත් විදිහකට අපිට ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට පශු වෛද්‍යවරුන් ඒව අනුගමනය කළා, ඒව දැකලා, ඒව එක්ස්පීරියන්ස් කරලා ඉස්සරහට යන ගමනක් දැන් තියෙනවා. අවසාන වශයෙන් කතා කරොත් පෙට් එක්ස්පෝ 2026 ඇයි බෙස්කියා එකතු වෙන්න හිතුවේ? මම හිතන්නේ මේක කාලයකට පස්සේ අපිට හම්බෙච්ච අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක් දෙකක් ඉතිහාසයේ තිබිලා තියෙනවා. හැබැයි මෙච්චර ලොකු සහ මෙච්චර මම හිතන්නේ මේ වගේ ග්ලැම එකක් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් තිබෙම නැහැ. එතකොට ඒ අවස්ථාව අපි උපරිමයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියන තැන අපි හිටියා. අනිත් එක ඉතින් පශු වෛද්‍යවරු කියන්නේ බොහොම පොඩි කට්ටියක් ලොකු වැඩක් කරන. එතකොට එතනදී අපි අනිවාර්යෙන් බෙස්කියා කියන මේ සන්නාමයත් එක්ක අපි එතන ඉන්න ඕනේ කියන තැන හිටියා. අපි ඉස්සලත් හිටියා අදත් ඉන්නවා ඒ තැන. එතකොට අපි දිනුනොත් තමයි ඒ කියන්නේ අපි දිනු වුණොත් තමයි මුළු මේ ඉන්ඩස්ට්‍රි එකම දිනුනේ. ඒකෙන් තමයි ඒ වටා ඉන්න අපේ ක්ලයන්ට්ස්ලාට හොඳ සේවාවක් හම්බ වෙන්නේ. අන්තිමට සතුන්ට හොඳ සේවාවක් සහ ඔවුන්ගේ සුභසිද්ධිය වෙල්ෆෙයාර් පැත්තෙන් ඇති වෙන්නේ ඔය ඒ දියුණුවත් එක්ක. එතකොට අපි ඔක්කොම අර එකට hand in hand යන ගමනක් වෙන්න ඕනේ මේක. නැත්නම් ඒක තනි කරන්න පුළුවන් ගමනක් නෙමෙයි. අදටත් අපි දන්නවා ඒ කියන්නේ ලංකාව කුඩා රටක් වුණත් දුෂ්කර ගම්මාන තියෙනවා. ඒ වගේ තැන් වලට සමහරක් සේවාවන් ඇත්තෙම නැහැ. ඒතර අපි තව මේක දියුණු වෙන්න ඕනේ. ඒ ගම් මොකද ගමෙත් ඉන්නේ බල්ලමයි සුනකයාමයි මේ කොළඹත් ඉන්නේ සන්දාම තමයි. එතකොට ඒ තියෙන ප්‍රශ්න ඔක්කොම එකයි. එතකොට අපි කවදා හරි ඒ දැනුම ඒ ගම් වලට ගිහිල්ලා ඒ සතාවත් හොඳ කරන්න පුළුවන් වුණොත් ඒක තමයි අපේ ජයග්‍රහණය වෙන්නේ. එතකොට මම කියන්නේ අපිට සෑහෙන ලොකු ගමනක් යන්න තියෙනවා. ඉතින් මේකේ
මේ එක පෙසල් එකේ මේ කරන පෙට්ටෙක්ස්පෝ එක සෑහෙන්න ලොකු ආරම්භයක් වෙයි මේ ඒ වගේ ලොකු ගමන. හරි. ඉතින් බෙස්කේ ඇනිමල් හොස්පිටල් පෙට්ටෙක්ස්පෝ 2026 ජූලි 17 18 19 BMICH එකේදී ප්ලැටිනම් හොස්පිටල් පාර්ට්නර් විදිහට අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් ડોක්ටර් ධනංජය ඒකේ අධ්‍යක්ෂකවරයෙක් සහ වර්තමානයේ තියෙන ඇනිමල් හොස්පිටල් සෙග්මන්ට් එකේ පෙරගමන් කරුවෙකු විදිහට අන්තිමට ඔබේ ප්‍රේක්ෂකයන් මොකද කියන්නේ? මට කියන්න තියෙන්නේ ජූලි මාසේ 17 18 19 කියන දවස්වල පැවැත්වෙන BMICH එකේ පෙට්ටෙක්ස්පෝ 2026 කියන ප්‍රදර්ශනයට සහභාගී වෙන්න අපි බෙස්කේ ඇනිමල් හොස්පිටල් විදිහට ඒක ප්ලැටිනම් ස්පොන්සර් කෙනෙක් විදිහට සහභාගී වෙනවා. අපිට පුළුවන් වෙයි ඕගලන්ට එක්ක කතා කරන්න, ඕගලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපේ ආයතනයක් විදිහට ගත්තාම මොනවද තියෙන්නේ කියලා ඕගලන්ටත් හොයලා බලන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ડોક્ટર ධනංජයගේ ආරාධනාව පිළි අරගෙන ඕගොල්ලෝ හැමෝම ජූලි 17 18 19 ඔබේ සුරතලත් එක්ක BMICH පෙට් එක්ස්පෝ 2026 නරඹන්නේ. බොහොම ස්තුතියි.